තෙරුවන් සරණයි දරුවනි. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔබේ ඕරා එක දුර්වල කරන ඔබේ සිත තුළම පවතින නුගුණ ගැන. සාමාන්‍ය පු탁ජන ලෝකයේ කොහොමත් ලෝභය, ද්වේෂය, මෝහය මේවා පිරලා තියෙනවා. එතකොට ඒ වෙනුවට යම් කුසල් සිතක් වැඩි දියුණු කර ගන්නවා නම් භාවනා බලයෙන්, පුණ්‍ය ශක්තියෙන් අපේ ඕරා එක බලවත් වෙනවා ඒ හරහා. නමුත් සාමාන්‍ය විදිය තමයි මේ අපි හිතමු ලෝභය කියලා. ලෝභය විවිධාකාරයෙන් තියෙනවා. එක පැත්තකින් රාගය, ආසාව, ඒ වගේ විවිධ පැති වලින් තියෙනවා. ඉතින් අපි යම් කිසි දෙයකට ඇබ්බැහි වෙනවා නම්, ඕනවට වඩා කැමැත්තක් ඇති කර ගන්නවා නම්, ඒකෙන් අපිට අත්මිදෙන්න බැරි තරම් අපි යම් කිසි විදියක චර්යාවන්ට යොමු වෙලා තියෙනවා නම්, අපි ලෝභ සහගත ආසාව මුල් කරගත්ත දේවල් තුල අපේ මනස නිතරම ක්‍රියාත්මක වෙනවා නම්, ඒ නිසා අපේ ඕරා එක වටා මහා අඳුරක් ඇති වෙනවා. ඉතින් මේ අඳුර අපි ගත්තොත් ආසාව, කැමැත්ත මුල් කරගෙන අපි මත්පැන් වලට යොමු වෙච්ච කෙනෙක් කියලා. ඒකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම්, එහෙම නැත්නම් අසීමිත විදිහට අනිත් අයගේ දේවල් වලට ඇලුම් කරන, ආසා කරන, කැමැත්තෙන් පසු වෙන, ඒ වගේ ඉරිසියාවෙන් පසු වෙන කෙනෙක් නම්, අන්න ඒ වගේ ආහාර පාන වලටත් ඕනෑවට වඩා මේ පෙරේතකමින් ඉන්න කෙනෙක් නම්, එතකොට ඒක තමන් තුළ අකුසලතාවයක් හැටියටම ක්‍රියාත්මක වෙනවා. සමහර ඒ චර්යාවන් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වුණාම ඔය අමනුෂ්‍යයන්, ඊට සරිලන ප්‍රේතයන් වගේ, ප්‍රේත දෝෂ වගේ දේවල් වලට අපේ සිතත් එක්ක, අපේ කයත් එක්ක බැඳෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඕරා එක පිරිසිදුව තියාගන්න, නිරන්තරයෙන් අපි සිත ප්‍රසන්නව තියාගන්න පුළුවන් හැම අවස්ථාවකම භාවනා, විශේෂයෙන් මෛත්‍රී භාවනා වගේ භාවනා කර්මයන් තුල සිත ප්‍රගුණ කරගන්න ඕනේ. අනිත් එක තමයි දැන් ওই ද්වේෂය වගේ එකක් ගත්තොත් එහෙම, ද්වේෂය කියන දේ, තරහා කියන දේ, වෛරය කියන දේ සිත තුල තියෙන්න ඔය යක්ෂ බලවේගවල බලපෑම වැඩි වෙනවා. දැන් ඔබ දන්නවා ගින්නක් ඇති වෙන්නේ බොහොම පුංචිවට පටන් ගන්න පුළුවන්. හැබැයි ඒ ගින්නට අපිට ඒ ගින්න වැඩි කරගන්න විවිධ දේවල් දාන්න පුළුවන්. කොළරොඩු දාලා ගින්න වැඩි කරගන්න පුළුවන්. දැන් ඒ වගේ මහා ගින්නක් ටිකෙන් ටික ඇති වෙලා සමහර වෙලාවට අපිට පාලනය කරන්න ගන්න බැරි මට්ටමට ඒ ගින්න පැතිරලා යනවා. අන්න ඒ වගේ තමයි මේ අපේ සිත තුලත් එන මේ අහිතකර, පැන නගින අහිතකර සිතුවිලි, රාගය මුල් කරගත්ත, ද්වේෂය මුල් කරගත්ත, වෛරය, iriසියාව, ක්‍රෝධය, මේ දේවල් මුල් කරගත්ත අහිතකර සිතුවිලි අපේ සිත තුල නැගුණාම, දැන් අපි සමහර වෙලාවට ඒවා වලට බැසගෙන ඒ තුලම අපි සිතුවිලි ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එහෙම ක්‍රියාත්මක වෙන්න ගියාම යම් ප්‍රමාණයක් දක්වා අපිට පුළුවන් අපිටම එය පාලනය කරගන්න. හැබැයි යම් අවස්ථාවකදී අපේ පාලනයෙන් ගිලිහෙන අවස්ථාවක් නෙදෙන්නේ. ඉතින් එහෙම වුණාම තමයි ඔය මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඒවා පාලනය කරගන්න බැරි මට්ටමට යන්නේ. ඊළඟට සමහර ආහාර පාන වලට ගිජුකම නිසා ඒවා පාලනය කරගන්න බැරි මට්ටමට යන්නේ. ඒ වගේ විවිධ චර්යාවන් තියෙනවා. අපිට අපිව කියන්නේ තමන්ව පාලනය කරගන්න බැරි චර්යාවන් වලට ඒවා ගමන් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වල මම දැකපු දෙයක් තමයි අර තමන්ගේ වැරදි චර්යාවන්, සිතුවිල්ල මුල් කරගත්ත වැරදි චර්යාවන් නිසා අර නොපෙනෙන අඳුරු බලවේග, ප්‍රේත දෝෂයක් වෙන්න පුළුවන්, යක්ෂ දෝෂයක් වෙන්න පුළුවන්,
ඒ වගේ විවිධාකාර අහිතකර අඳුරු බලවේග ඒ අපේ ඕරායක තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අල්ලගෙන ඊළඟට යාලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න සාමාන්‍යයෙන් අපිව ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයාව පාලනය කරන්න ගන්නවා. එහෙමනොත් ඒක ඔහුගේ ජීවිතයේ එදිනදා කටයුතු බිඳ වැටෙන්න, විවිධ රෝගාබාධ ඇති වෙන්න, මානසික ව්‍යාකූලතා ඇති වෙන්න, ඔහුගේ ජීවිතයේ බොහෝම අඳුරු ස්වභාවයක් ගන්න හේතු වෙනවා. ඒ නිසා මේ ඕරායක පිරිසිදුව තියාගන්න අනිවාර්යයෙන්ම තමන්ගේ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හොඳට අවධානයෙන් ඉන්න වෙනවා. ඒ වගේම තමන්ගේ චර්යාවන් නිවැරදි කරගන්න වෙනවා. මෛත්‍රී බලය ප්‍රගුණ කරගන්න වෙනවා. හැම දෙයක් පිළිබඳව හොඳ අවධානයෙන් අවදියෙන් කටයුතු කරන මානසිකත්වයක් ඇති කරගන්න වෙනවා. ඉතින් හැමදේම අපිට මේ නොපෙනෙන පැත්තටම දාලා තේරුමක් නැහැ. ඉතින් මේක මේ දේ තමන්ටම තමන්ගේ ශක්තිය වැඩි දියුණු කරගෙන, තමන්ගේ චිත්ත බලය වැඩි කරගෙන, තමන්ගේ වටා තියෙන වරා බලය වැඩි කරගෙන තමන්ට තමන්ගේ රැකවරණය හදා ගන්න පුළුවන්. එහෙම වුණොත් අර අහිතකර බලපෑම් වලින් මිදලා තමන්ගේ මෙලොව එදිනදා කටයුතු සාර්ථක කරගන්න නිවැරදි මානසිකත්වයක් තුළ ඉඳගෙන වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. යම් හේතුවකින් අර වගේ තත්වයන්ටපත් වෙලා නම් ඒ සඳහා විශේෂ ප්‍රතිකර්ම කරලා වත්පිළිවෙත් කරලා තමයි ඒ නැවත යථා තත්වයට පත් කරගන්න වෙන්නේ. ඒ නිසා බලන්න ඔබටත් ඒ වගේ තමන්ට පාලනයෙන් ගිලිහිලා තියෙන, තමන්ට පාලනය කරගන්න බැරි, තමන් නිසා තව කෙනෙක් පීඩාවටපත් වෙන, තමනුත් මානසික දැඩි ලෙස පීඩාවටපත් වෙන යම් යම් චර්යාවන් තමන් තුළින්ම පැනනැගිලා තියෙනවා නම් ඒවා සමනය කරගන්න යම් කිසි විදිහකට ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති කරගන්න, ඒ වගේම මේ වගේ ගුප්තමය ශාස්ත්‍රීය පැත්තෙන් යම් ආකාරයක පිහිටක් ආරක්ෂාවක් සලසගන්න කියන දැනුවත් කිරීම කරනවා. එහෙමනම් පෙරුවන් සරණයි.